Hi everyone. කොහොමද ඔයාලට? මම ඉතින් කරන්න කැමතිම දෙයක් තමයි මොනාම හරි ෂොප් කරන්න යන එක. ඔන්න ඉතින් මට තිබුණ බඩු වගයක් ගන්න. ඒත් එක්කම කෑමක් මොනා හරි හදන් කන්නත් හිතන් ඉන්නවා. ඉතින් ඒ නිසා අපි දෙන්න එක බඩු ටිකක් ගන්න සුපර් මාකට් එකකට ආවා. දැන් නම් ඉතින් මාව වැඩි එළියට එක්කන් යන්න හස්බන්ඩ් කැමති නෑ. පරිස්සම ගැන හිතලා තමයි ඉතින්. ඒත් ඉතින් කොහොම හරි එළියට යන්න විදියක් හදාගන්න එක තමයි මං කරන්නේ. මං දකින ඒවා කොහොම ගත්තත් මේ හැම එකක්ම ඉතින් මං කන්නේ නෑ. ගොඩක් වෙලාවට ගෙදර ගොඩ ගහලා තියෙන එක තමයි කරන්නේ. කවුරු හරි අක්කලගේ අයියලගේ බබෙක් ආවම එයාලට දෙන එක තමයි කරන්නේ. මගේ අයන් ලෙවල් එක ටිකක් අඩු නිසා දෙනුම් වගේ පළතුරු කන එක හොඳයි කියලා තමයි මං අහලා තියෙන්නේ. ඉතින් අපි බඩු ගන්න ගියොත් අනිවාර්යයෙන්ම දෙනුම් එක්කම පළතුරු ටිකක් වැඩිපුර ගන්නවා. එළියට ගිහින් බඩු ටිකක් අරන් එනකොට ටිකක් රෑ වුණා. කෑමක් මොනා හරි හදන් කන්න හිතන් හිටියත් රොටි කන්න ඕන කියලා තමයි ඕන උනේ. ඉතින් දඩි බිඩි ගාලා පොල් ගාලා කරලා රොටි හදන්න රෙඩි කරගත්තා. අපි 4 දෙනයි ඉන්න නිසා වැඩි ගොඩක් හදන්න ඕනෙත් නෑ. ඉතින් ඉක්මනට හදාගෙන කන්න තමයි බලන් හිටියේ. මොකද ගොඩක් බඩගින්න ඉඳී. රොටි කියන්නේ ඉතින් හුඟක් වෙලාවට කවුරුත් කන්න කැමති කෑමක්නේ. මාත් ඉතින් හිතුන ගමන් හදාගෙන කනවා.
හදලා ඉවර වුණ ගමන් ටී එකකුත් හදාගෙන මෙන්න මෙහෙම තමයි කාගෙන ගියේ මම. ඒ තරම් බඩගිනි. තව ඉස්සරහට වීඩියෝ අප්ලෝඩ් කරන එක සෑහෙන අමාරු දෙයක් වෙනවා. බබා ලැබුණට පස්සේ. ඒත් කොහොම හරි කරන්න try කරනවා. එහෙනම් ඉතින් ආයිත් හමු වෙනකම් හැමෝටම සුබ දවසක්. Have a nice day.